Pickme එකේ අලුත් අප්ඩේට් එකත් එක්ක ඔයාලට විශේෂ දෙයක් කියන්න ඕනේ. ඇයි මේ ඔයාලට හයර් අඩු වෙන්නේ කියලා. දැන් ඉස්සර වගේ නෙමෙයි Pickme එකේ රෑන්කින් එකට තමයි හයර් වදින්නේ. ඒ නිසා ඔයාලා දැනගත යුතු කරුණු ගොඩක් තියෙනවා මේකෙදි. මේකෙදි ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ මෙතන ලෙවල් එක තියෙනවා. මේක ඔයාලා Pickme පටන් ගද්දි බ්‍රෝන්ස් ලෙවල් එකේ ඉඳන් ප්ලැටිනම් ලෙවල් එක දක්වා ඉහළ නැන් වෙනවා. මේකෙදි ඔයාලා අනිවාර්යයෙන්ම මෙතන ටිප් කවුන්ට් එක කියන එක ඔයගොල්ලන්ට මාසෙට දීලා තියෙන ටිප් කවුන්ට් එක අනිවාර්යයෙන්ම 80 සම්පූර්ණ කරගන්න ඕනේ. එතකොට මෙතන තියෙනවා ටිප් කම්ප්ලිටේෂන් එවරේජ් කියලා තියෙනවා. ඔයාලා එන ටිප් වලින් කැන්සල් කරන්නේ නැතුව 170ක ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම ඒ සම්පූර්ණ කරන කාලයේ සර්විස් පීරියඩ් එක දවස් 30ට වැඩි වෙන්න ඕනේ. ඩ්‍රයිවර් රේටින් එක ඔයාලා අනිවාර්යයෙන්ම 4.7ට උඩින් තියාගන්න ඕනේ. එතකොට මෙන්න මේ රේටින් කියන එක ඔයාලට ලැබෙන්නේ කොහොමද? මේ රේටින් ලැබෙන්නේ ඔයාලා සතියට දුවන හයර්. සතියට දුවන හයර් එක ඒ හයර් ටික ඔක්කොම එකතු කරලා සතියේ දවස් ටිකෙන් බෙදුනයින් පස්සේ ඔයාලට ඒ කස්ටමර් දාලා තියෙන රේටින් එකත් එක්ක හැම සතියෙම මේ රේටින් එක කැල්කියුලේට් වෙලා මේක ඇඩ්ජස්ට් වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ඔයාලා මේ බ්‍රෝන්ස් ලෙවල් එකේ ඉඳන් හැම මාසෙකම මේ ටාගට් එක ඉස්සරහට දාගෙන අනිවාර්යෙන් මාසෙන් මාසෙට ඔයාලට මේ ටාගට් එක සම්පූර්ණ කරගෙන ඉස්සරහට යන්න ඕනේ. මොකද දැන් ඉස්සර වගේ නෙමෙයි රෑන්කින් එකත් එක්ක ඔයගොල්ලෝගේ මේ ඩ්‍රයිවර් රේටින් එකත් එක්ක තමයි ඔයාලට හයර් වදින්නේ. ඔයා බ්‍රෝන්ස් ලෙවල් එකේ ඉන්න කෙනෙක් නම් ඔයාලට උදේ ඉඳන් හවස් වෙනකන් හිටියත් ඔයාලට රුපියල් 1000ක් 2000ක් අතර වගේ ප්‍රමාණයක් තමයි උපයන්න පුළුවන්. ඒකට හේතුවක් විදියට දක්වන්න පුළුවන්. මොකද ඕගොල්ලොන්ගේ රේටින් එක අඩුයි නම් ඔයගොල්ලොන්ගේ රෑන්ක් එක අඩුයි නම් ඔයාලට ලැබෙන හයර් ප්‍රමාණය අඩුයි. ඔයාලා ඒකට කරන්න ඕනේ ලැබෙන හැම හයර් එකක්ම දුවලා මේ සම්පූර්ණ කරන්න තියෙන ටාගට් එක සම්පූර්ණ කරන්න ඔයාලට බලා ගන්න පුළුවන් ඊළඟන ලෙවල් එක මේකේ ඔයාලට යන්න පුළුවන් රෑන්කින් එකේ 2026 8යි පළවන්ත වෙද්දී මේ ටික කම්ප්ලීට් කරලා තිබ්බොත් මේකේ ඉස්සරහට යන්න පුළුවන්. මුලින්ම මේකේ රෑන්කින් වලින් කතා කරොත් ඔයාලට මුලින්ම හයර් වදින්නේ ප්ලැටිනම් කැටගරි එකේ. ප්ලැටිනම් කැටගරි එකේ හොඳම රෑන්කින් එකේ ඉන්න කෙනාට තමයි හයර් එක වදින්නේ. එතකොට මේ රෑන්කින් වල කට්ටිය ඉවරනාන් පස්සේ ගෝල්ඩ් මෙඩල් එකට එනවා. ඊට පස්සේ සිල්වර් මෙඩල් එකට එනවා. ඊට පස්සේ තමයි බ්‍රෝන්ස් ලෙවල් එකට වදින්නේ. ඒ කියන්නේ අර ප්ලැටිනම් බ්‍රෝන්ස් ලෙවල් වල කට්ටිය මේක අනිවාර්යයෙන්ම බලා ගන්න ඕනේ. එක විදියකට තමන්ගේ රෑන්කින් එක අනිවාර්යයෙන්ම එක විදියට පවත්වාගෙන යන්න ඔයාලා දැනගන්න ඕනේ මේකේ. මොකද ඔයාලා මෙතන හයර් සම්පූර්ණ කරගත්තේ නැත්නම් මේ මාසේ ඔයාලා මේ ටාගට් කම්ප්ලීට් කරේ නැත්නම් ඔයගොල්ලොන්ගේ රෑන්කින් මෙතනින් පල්ලෙහාට බහිනවා. ඔයාලට හම්බෙන ආදායම දවසේ ජීවත් වෙන්නවත් මේකේ ප්‍රමාණවත් වෙන්නේ. ඒක නිසා මේකේ අනිවාර්යයෙන්ම ඔයාලා බලන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඉගෙන ගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. මොකද මේ Pickme app එක ඉස්සරහට AI බවට පරිවර්තනය වෙනවා. මොකද ඉස්සරහට අපේ ලංකාවේ දැන් යන තත්ත්වෙත් එක්ක AI ගොඩක් තැන්වල භාවිතා කරනවා. ඉතින් ඒක නිසා ඔයාලා මේක අනිවාර්යයෙන් ඉගෙන ගත යුතු දෙයක්. ඕගොල්ලෝගේ ආදායම වැඩි කරගන්න. මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට පේන්න තියෙනවා ඊළඟ රෑන්කින් එක. ඔයාලට බලා ගන්න පුළුවන් බ්‍රෝන්ස් තියෙනවා, කැබී තියෙනවා, සිල්වර් තියෙනවා, ගෝල්ඩ් තියෙනවා, ප්ලැටිනම් තියෙනවා. මේ එක එක රෑන්කින් එකට යන්න ඔයාලා සම්පූර්ණ කළ යුතු රෑන්කින් එක. එතකොට මෙතන රේටින් එක, දවස් ගාන, ටිප් සංඛ්‍යාව, එතකොට ටිප් රේටින් එක මේ හැමදේම ඉන්වෝල් වෙනවා ඔයගොල්ලොන්ගේ ආදායම වැඩි කරගන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලට මේක අනිවාර්යයෙන්ම බලාගෙන මෙතනින් යන්න ඕනේ. මොකද නැත්තම් ඔයාලට මේ Pickme එකේ ඉඳලා කිසිම තේරුමක් වෙන්නේ නැහැ. මොකද උදේ ඉඳන් රෑ වෙනකන් හිටියත් ඔයාලට හයර් ලැබෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ රෑන්කින් වැඩි කරගන්න ඔයාලා රේටින් හොඳට හදාගෙන කස්ටමර්ට හොඳ සුහද සර්විස් එකක් දීලා තමන්ගේ රෑන්කින් අප් කරගන්න, තමන්ගේ රේටින් වැඩි කරගන්න ඔයාලා වග බලා ගන්න ඕනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම
නැවත නැවතත් කියන්නේ හැමෝම උදේ ඉඳන් රැය වෙනකම් මහන්සි වෙන්නේ කීයක් හරි හොයාගන්න. ඒක නිසා මේකේ ප්‍රතිඵලයක් අනිවාර්යයෙන්ම ඔයාලටත් තියෙන්න ඕනේ. ඒක නිසා ඉස්සරහට ක්වොලිටි සර්විස් එකක් කරන කෙනෙක් තමයි මේකේ ඉන්න පුළුවන්. කස්ටමර් හොඳ සර්විස් එකක් දෙන්න, හොඳ ෆීඩ්බැක් එකක් ගන්න, හොඳ රේටින් එකක් ගන්න. ඔයාලට අනිවාර්යයෙන් මේකේ ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් තවත් වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙයි. අදට ඔබේ නිවාන සමගන්නවා. මතක් කරලා මගේ channel එක subscribe කරලා like කරලා share කරලා යන්න.